ඔබට ආත්ම විශ්වාසයක් තියෙනවද මට හොඳ පෞරුෂයක් තියෙනවා කියලා. කිසි කෙනෙක් ඔබේ මතු පිට හැඩරුවෙන් පර්සනැලිටි එක බලන්නේ නැහැ. පර්සනැලිටි එක අහුවෙන්න ටිකක් ඇසුරු කරන්න ඕන පුද්ගලෙක්ව. සමහර අය උස්සට බහටද හොඳට බඩ කට තිබ්බට ආසරය කරගෙන යනකොට ඒ මිලෝ පර්සනැලිටි එකක් නැහැනේ. මට හරි අභිමානයක් තියෙන කෙනෙක්. හොඳ පර්සනැලිටි එකක් තියෙනවා. ඔබ ටිකක් කලකිරිලා ඉන්නවා. අනේ මගේ බොඩි පොස්චර් එකේ නැත්නම් මගේ ශාරීරික හැඩය නෑනේ කියලා. ඒකට ව්‍යායාම තියෙනවා හරි ලස්සන. හරි වැදගත් එකක් තමයි ඔබේ මේ උරහිස් shoulders සහ කොඳු ඇටපෙළ. ඒ වගේම වැදගත්ම ඉන්ද්‍රිය තමයි S2. හොඳ පර්සනැලිටි එකක් තියෙන බාහිර පුද්ගලයන් S දිහා බලලා කතා කරනවා. ඔබ කතා කරනකොට ඔබ හැමදෙස්සම මෙහෙම වටපිට බලනවාද? S2 මෙහෙම යනවා. ඒක ඇතුලේ යම් කිසි කතාවක් හිත ඇතුලේ තියෙනවා. ඒක ස්මාර්ට් නෙමෙයි. ඔබ යම් කිසි ඉන්ටර්විව් එකකට යනකොට ඔබ ඉන්න පොසිෂන්, ඔබ ඉඳ ගන්න විදිහ, ඔබ ෂෝල්ඩර්ස් තියාගෙන ඉන්න විදිහ, කොඳු වැටපෙළ තියාගෙන ඉන්න විදිහ, ඔබේ වොයිස් එකේ උස් පහත් ભેදය, හඬේ ස්වභාවය, මේ හැම දෙයක්ම බාහිර පර්සනැලිටි එකේ කොටස්. අපි ඒකට කියනවා වොයිස් පර්සනැලිටි කියලා. එහෙනම් කතා කරනකොට හොඳට කෙලින් ඉඳගෙන කෙලින් ඇස් දෙක දිහා බලාගෙන හරියට කියන්න හදන දේ ස්ථීරව හරියට සංස්කරණය කරගෙන එඩිට් කරගෙන විශේෂයෙන්ම ඉන්ටර්විව් එකකට ගියා අන්න ලස්සනට කතා කරන්න ඒක ඇතුලේ තමයි ඒ වෙලේ සෙල්ෆ් ටෝක් එකක් තමයි තමාට කියන්න ඕන මම මේ කතා කරන එක මම හරියට කතා මම නිකන් පැටලෙන්නේ නෑ එහෙම මේ පැටලෙන්නේ නෑ මම නර්වස් වෙන්නේ නෑ එහෙම කියන්න එපා. එතකොට ඒක වෙනවා. ඒක වෙනම ඒකත් ලස්සන සයිකොලොජි එකක්. එහෙනම් මේ මෙච්චර වෙලා අපි කතා කරේ බාහිර පර්සනැලිටි එක පෞරුෂය හදාගන්න ක්‍රම ගැන. ඒවට ව්‍යායාම තියෙනවා. අපි තව දවසක් කතා කරමු ඇතුළාන්ත පර්සනැලිටි එක කොහොමද හදාගන්නේ.